හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද මගේ 3 වෙනි මල් සේල් එක. අදත් බලමුකෝ තියෙන පැල මොනවාද කියලා. ඔයාලට හොඳ දේවල් තියෙනවා නම් ගන්න. කලින් සේල් එකේ ගත්තු මිස්ලට ගොඩාක් ස්තුතියි. අංක එකෙන් තියෙන්නේ ඇග්ලොනිමා වර්ගයක්, කුරු ඇග්ලොනිමා එකක්. ඒක රුපියල් 200ක් වෙනවා. අංක දෙකෙන් තියෙන්නේ ක්‍රොකඩයිල් එකක්. ඒක 1500ක් වෙනවා. ඒකේ කට් මුළුත් දාලා තියෙනවා. පැල බෝ කරගන්න කෙනෙකුට උනත් ගන්න පුළුවන්. ඒක හොඳ වර්ගයේ පැලයක්. මේ ලස්සන පැලයක්. අංක 3ෙන් තියෙන්නේ ගිය සැරේත් මම දැම්මා කෝට් ලයින් පැලයක්. ඒක තද රෝස පාට ලස්සන පැලයක්. ලස්සනයි පැලේ. ඒක ගිය සැරේ වගේම රුපියල් 200යි. අංක 4ෙන් තියෙන්නේ මෙන්න මේ පැලේ. ඒක රුපියල් 100ක් වෙනවා. අංක 4 රුපියල් 100ක් වෙනවා. පැලේ හරිය ලස්සනයි. ඒකේ යට දම් පාටයි, උඩ දම් පාටයි, සුදු පාටයි කොළ මිශ්‍ර ඉරි ගිහින් තියෙනවා. ඒක රුපියල් 100ක් වෙනවා. අංක 5ට තියෙන්නේ මෙන්න මේ පැලේ. ඒකේ අතු 3ක් තියෙනවා. ලකි ප්ලාන්ට් කියන්නේ. ඒකේ අතු 3ක් තියෙනවා. හොඳ දිගට අඩි 2ක් විතර දිගට තියෙනවා අතු 3. ඒක රුපියල් 300ක් වෙනවා. අංක 6ට තියෙන්නේ මෙන්න මේ පැලේ. ඒක රුපියල් 100ක් වෙනවා. ලස්සනයි පැලේ. හරිම ලස්සනයි පැලේ. මේ රුපියල් 100ක් වෙනවා. අංක 7ට තියෙන්නේ මෙන්න මේ ලස්සන පැලේ. මේ ලස්සන පැලේ ඒක රුපියල් 300ක් වෙනවා. අංක 8ට තියෙන්නේ ඇග්ලොනිමා එකක්. ඒකත් හරිය ලස්සනයි. සම්පූර්ණ පැලයක්. හොඳ සරු පාට පැලයක්. ඒක රුපියල් 300ක් වෙනවා. අංක 9ට තියෙන පැලෙත් ලස්සනයි. ඒකත් රුපියල් 300ක් වෙනවා. ලස්සන පැලයක්. කහ පාටයි කොළ පාටයි ඒක මිශ්‍රයි. මෙන්න මේ පැලෙත් රුපියල් 300ක් වෙනවා. ලස්සනයි. කට් මුල් දාලා තියෙන්නේ. කපලා බෝ කරගන්න පුළුවන් කාට වුණත්. ලස්සනයි. ගිය සැරේත් මම දැම්මා මේ පැලේ. මේ අර ගිය සැරේත් දාපු අද පැලේ මේ සැරේ මම මේ අද දාන්න හේතුවත් මලක් පිපිලා ලස්සනයි මල. කොලෙත් වෙනස් කොලයක් තියෙනවා. අඩි 2ක් විතර උසයි. ඒ පැලේ රුපියල් 100කට දෙනවා. අංක 12ට තියෙන්නේ මෙන්න මේ පැලේ. ඒක රුපියල් 500ක් වෙනවා. කට් මුල් දාලා තියෙනවා. ඒකේ පැල බෝ කරගන්නත් හොඳට පුළුවන්. අංක 13ට තියෙන්නේ මෙන්න මේ පැලේ. ඒක ගොඩාක් ලොකුයි. කපලා වුණත් බෝ කරගන්න කෙනෙකුට උනත් පුළුවන්. හරි ලස්සනයි. ඒක ගේ ඇතුලකින් හරි තියන්නත් පුළුවන්. ඒක රුපියල් 200ක් වෙනවා. අංක 13 200යි. අංක 14ත් රුපියල් 200යි. ඒකෙම රෝස පාටයි සුදු පාටයි ඉරි තියෙන එක. කලින් එක කොළ පාටයි සුදු පාටයි, මේක රෝස පාටයි සුදු පාටයි ඉරි තියෙන එක. ඒකත් රුපියල් 200ක් වෙනවා. අංක 15ට තියෙන පැලෙත් රුපියල් 200ක් වෙනවා. ඒකත් ලස්සනයි. ගොඩක් ලස්සනයි. ඒක එල්ලන පෝච්චියකට දැම්මත් ඒකත් ලස්සනයි. අංක 15 200යි. අංක 16 මේ ඇග්ලොනිමා වර්ගයක්. මේකේ මේ කොළ ගොටු ගැහිලා වගේ එන්නේ. ඒකත් හරිම ලස්සනයි. ඒ පැලේ මම ඔයාලට දෙනවා 150කට. අංක 17ට තියෙන්නේ රිදී කුමාරි කියන්නේ. ඒක හරි ලස්සනයි. ඒකේ තව ඕනේ නම් පැල තියෙනවා. මේක අංක 17 රුපියල් 100යි. අංක 18 150යි. මේක නුග වර්ගයක්. මේ සුදු කොළ මිශ්‍රලා කොළ මිශ්‍ර සුදු තද කොළ මිශ්‍ර නුග වර්ගයක්. ඒක 150යි. අංක 19 කැලතියා එකක්. ඒක රුපියල් 100යි. ඒකේ පැල කීපයක් තියෙනවා. පොඩි අතු ඇවිල්ලා තියෙනවා. ඒක රුපියල් 100යි. අංක 20
එකත් ඇග්ලොනිමා එකක්. ඒකෙත් මේකේ පැල දෙකක් තියෙනවා. මේකත් දෙනවා රුපියල් 200කට. ඊගාවට තියෙන්නේ අංක 21. අංක 21 මේක මේ ඉරිවේරිය වර්ගයක් කියලාත් කියනවා. හරි සුවඳයි. මේක නිකන් තිබ්බත් අමුතු සුවඳක් තියෙනවා. මේ පැල දෙකක්ම තියෙනවා. මේක රුපියල් 100කට දෙනවා. අංක 22න් තියෙන්නේ මෙන්න මේ ලස්සන මීවන පැලේ. මේක එල්ලන පෝච්චියකටත් දැම්ම හැකි. මේක රුපියල් 300ක් වෙනවා. මේකේ තියෙනවා පඳුරුම තියෙනවා දෙකක් ලොකුවට එක පඳුරකුයි සාමාන්‍ය පඳුරකුයි පඳුරු දෙකක් තියෙනවා. මේක රුපියල් 300යි. මේක මේ බතල වර්ගයක් වගේ මේකත් එල්ලන පෝච්චි වලට දාපුවම හරිම ලස්සනයි. අංක 23. අංක 23ත් රුපියල් 100කට දෙනවා. අංක 24 මේකත් ලස්සනයි. මේකේ පැල දෙකක් වගේ තියෙනවා. අංක 24ත් රුපියල් 300කට දෙනවා. ලස්සනයි සරුයි පැලේ. ඊගාවට තියෙන්නේ අංක 23 ඇග්ලොනිමා එකක්. මේකත් රුපියල් 150කට දෙනවා. සාමාන්‍යයෙන් ඒකත් සෑහෙන ගොඩක් උසයි. අංක 25ත් 150කට දෙනවා. අද මගේ මල් සේල් එක ඉවරයි. පැල 25ක් තමයි අද දැම්මේ. පැල 25ක් දැම්මා. ඔයාලට සාධාරණයි කියලා හිතෙනවා නම් ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර එක 077යි 80යි 679. WhatsApp පණිවිඩයක් හරි කෝල් එකක් හරි ගන්න. සාධාරණයි කියලා හිතෙනවා නම් ගන්න. කතා